හායි කොහොමද ඉතින් මගේ යාළුවනේ අදත් මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ ඔයාලා ගොඩක් දෙනෙක් ආස කරන ලස්සන මොන්ස්ටර් ෆිෂ් කෙනෙක් ගැන. ඔයාලට පේන ඇති කවුද කියලා මේ මොන්ස්ටර් මාළුවා. ඉතින් අද අපි කතා කරන්නේ අරවාන ෆිෂ් ගැන. ඉතින් අපි මගේ YouTube channel එකට ඔයාලා ගිහින් බැලුවොත් ඔයාලට පෙනේවි අපි ගොඩක් මොන්ස්ටර් මාළු ගැන කතා කරලා තියෙනවා. ඉතින් අපිට ප්‍රසිද්ධම එක්කෙනා ගැන කතා කරන්න බැරි වුණා. එහෙනම් ඉතින් අද ඔන්න අපි වීඩියෝ එක ගෙනල්ලා තියෙනවා. ඔයාලා සෝරි වෙන්න ඕනේ යාළුවනේ මම ඔයාලට ගත්ත ඇක්වේරියම් ෂොප් එක පෙන්වන්න එහෙම ගියන්න බැරි වුණා. පොඩි පෞද්ගලික ප්‍රශ්නයක් හින්දා ටිකක් කල් ගියා යාළුවනේ මේක 16 වෙනිදා විතර එන්න මාර්තු 16 වෙනිදා එන්න තියෙන vlog එකක්. ඉතින් මේ ටිකක් පෞද්ගලික ප්‍රශ්නයක් හින්දා පොඩ්ඩක් කල් ගියා. ඒකට කමන්න. ඉතින් අපි අද කතා කරමු. අද අපි කතා කරන්නේ සිල්වර් අරවාන ගැන. අද මම එයාලා ගැන විශේෂ කරුණු 6ක් යටතේ කතා කරනවා. පළවෙනි එක එයාලගේ වර්ග, දෙවෙනි එක තමයි එයාලගේ ටැන්ක් මේට්ස්ලා, තුන්වෙනි එක තමයි එයාලගේ ෆුඩ් නැත්නම් ආහාර, හතරවෙනි එක තමයි සෙටප් එක, පස්වෙනි එක තමයි එයාලගේ හෙල්දි එක, අන්තිමට ලාස්ට් ඇග්ලිමේට් එක. ඇග්ලිමේට් එක නම් ඔයාලට ගොඩක් වීඩියෝ වල බලා ගන්න බැරි වෙයි. ගොඩක් අය ඒක නම් කියන්නේ නැහැ. මම ඉතින් ඔයාලට කියලා දෙනවා. එක වීඩියෝ එකකින් ඔක්කොම සියලුම දේවල් කතා කරන්න ඕනේ ඉන්න. හරි. එහෙනම් අපි මුලින්ම කතා කරමු අරවාන වර්ග ගැන. මෙයාලගේ ගොඩක් වර්ග ඉන්නවා. මම දැනට නම් මම හොයාගත්තු වර්ග ටික මම ඔයාලට කියන්නම්. මෙයාලගේ ඉන්න ගෝල්ඩන් ක්‍රොස්බැක් කියලා අරවාන එකක්. තව ඉන්නවා 24 කැරට් ගෝල්ඩන්, සුපර් රෙඩ් අරවාන, ගෝල්ඩන් අරවාන, ග්‍රීන් අරවාන, සිල්වර් අරවාන, අපි ගාව ඉන්න සිල්වර් අරවාන කියන්නේ, බ්ලැක් අරවාන, බතික් අරවාන, ජාඩිනි අරවාන, රෙඩ් ටේල් අරවාන, චිලි රෙඩ් අරවාන, ප්ලැටිනම් අරවාන, අන්තිමට ඇල්බිනෝ අරවාන සහ හයි බැක් ගෝල්ඩන් අරවාන. ඉතින් මුලින්ම කියන්න ඕනේ යාළුවනේ මෙයාලා මොන්ස්ටර් මාළු జాතියක්, මාංශ භක්ෂකයි. ගොඩක්ම සෙන්සිටිව් මාළුවෙක්. ඔයාලා හදනවා නම් පරිස්සමෙන් හදන්න ඕනේ. මම දන්න තරමේ මේ මිල නම් වෙනස් වෙන්න පුළුවන්. මම දන්න විදිහට මම ඔයාලට මිල කියන්න. අපිට ගෝල්ඩන් අරවාන කෙනෙක් රුපියල් 52000 ඉඳලා 1,50,000ට අතර විතර ගන්න පුළුවන්. සිල්වර් අරවානේ 6500 ඉඳලා 22000ට විතර තියෙනවා. බ්ලැක් අරවාන කෙනෙක් 45000ත් 95000ත් අතර වගේ වෙනවා. ඇල්බිනෝ එක නම් 15000ත් 57000ත් 60000ක් වගේ අතර ඒ වගේ මුදලකට යන්නේ. මේ වෙනකොට ශ්‍රී ලංකාව වෙළඳපොලේ විකිනෙන්නේ. හයිබැක් ගෝල්ඩන් එක 95000ක් ඒ වගේ මුදලක් වෙනවා. ඉතින් ඔයාලට කියන්න ඕනේ යාළුවනේ මුලින්ම මෙයාලා හදන්න ගන්නවා නම් ඔයාලට හදන්න පුළුවන්ද කියලා හිතලා තමයි ගන්න ඕනේ යාළුවනේ. මොකද බොරුවට අරගෙන මාළුව මරා ගන්න එක තමයි කරන්නේ. හරි එහෙනම් දැන් අපි වර්ග ටික කතා කරා. මම ඔයාලට මිල ගණනුත් කිව්වා. මිල ගණන නම් ඉතින් යාළුවනේ වෙනස් වෙන්න පුළුවන්. කවන්නේ අපි එහෙනම් බලමු ඊළඟට අපේ දෙවෙනි එක තමයි ටැන්ක් මේට්ස්ලා. ටැන්ක් මේට්ස්ලා ගැන කතා කරනවා නම් මෙයාලත් එක්ක හදන්න පුළුවන් මාළුනේ. ඉතින් මෙයාලත් එක්ක හදන්න පුළුවන් මාළු තමයි රෙඩ් ටේල් කැට්ෆිෂ්. ඔයාලා RTC කියලා හදන මාළු జాතිය. තව TSN ටයිගර් ෂවල් නෝස් කැට්ෆිෂ් ඔස්කා හදන්න පුළුවන්. සිල්වර් ඩොලර් හදන්න පුළුවන්. සිල්වර් ඩොලර් හදන්න පුළුවන් යාළුවනේ. ඩටිනෝඩිස් කියන මාළු జాතිය හදන්න පුළුවන්. පීකොක් බාස්ලා හදන්න පුළුවන් යාළුවනේ. තව ඇලිගේටර් වර්ග, ස්පොටඩ් ගා, ප්ලැටිනම් ගා වගේ ඇලිගේටර් වර්ග ඉන්නවා. ගා ෆිෂ්ලා ඉන්නවා. ජගුවර්ලත් එක්ක හදන්න පුළුවන්. මම නම් ජගුවර්ලත් එක්ක අනුමත කරන්න යාළුවනේ. ජගුවර්ල ටිකක් ඇග්‍රසිව් මෙයාලට වැඩියේ. ටිකක් ලොකු සයිස් වුණාම තමයි දාන්න පුළුවන්. මෙයා පොඩි කාලේදී ඔයා ජගුවර් කෙනෙක් එක්ක දැම්මොත් එයාගේ අරවාන එක්කන මැරෙන්න පුළුවන්. තව ජයන්ට් පුරාමිලත් එක්ක හදන්න පුළුවන්.
අපේ අයියලා හදාලා තියෙන ජයන් ගුරාවිලත් එක්ක ඉන්න ඉරිටේෂන් කැට්ෆිෂ්ලා මොස්තමාලු සමා වෙන්න යාළුවනේ ඉරිටේෂන් කැට්ෆිෂ් මොස්තමාලු නෙමෙයි ඒ වුණත් එයාලත් එක්ක හදන්න පුළුවන් තව පාපු වර්ග ප්ලේකෝ නෙමෙයි නැත්තම් ටැංකි සුද්දු කියලා හදන ওই වගේ ගොඩක් මොස්ත කාණ්ඩයට ආතන අලුත් එක්ක විතර හදන්න පුළුවන් ටෙට්‍රා ගෝල්ෆිෂ් ඒ වගේ පොඩි මාළුත් එක්ක නම් කොහොමදවත් හදන්න බෑ යාළුවනේ ඊළඟට අපි කතා කරමු මෙයාලන්ගේ ෆුඩ් ගැන නැත්තම් ආහාර ගැන මෙයාලන්ට ආහාර විදිහට ඔයන්ට කැරපොත්තන් දෙන්න පුළුවන් මාත් තාම දුන්නේ නැහැ යාළුවනේ ටිකක් ලොකු කළා තමයි මම දෙන්න හදන්නේ කැරපොත්තන් දුන්නාම යාළුවනේ මෙයාලන්ගේ ඔයාලට පේනවා ඇති මම පොඩ්ඩක් zoom කරලා පෙන්නන්නම් ටිකක් ලාවට පාට වගේ ඇවිල්ලා තිනවා කඩේ අයියා කැරපොත්ත දුන්නා කියලා කිව්වා මම නම් ඉතින් දෙන්නේ නැහැ දැම්ම මොකද නැතා පොඩි හින්දා මම නම් දැම්ම දෙන්නේ නැහැ ටිකක් ලොකු කරගත්තට පස්සේ අපි දෙමු දැනට නම් ඔහොම තමයි අපි මෙයාලගේ තව ආහාර ගැන කතා කරොත් මෙයාලන්ට පැලට්ස් තියෙන එක වර්ගේ මම නම් දෙන්නේ හයි ප්‍රෝටීන් තියෙනවා සමහර කඩ ඇක්වරියම් ෂොප් වල ඉන්න යාළුවනේ හයි ප්‍රෝටීන් වලට පුරුදු කරපු අරවානලා සිල් අරවන්න තමයි ගොඩක්ම ඇක්වරියම් ෂොප් එකක ඔයාලට එක අරවාන කෙනෙක් හරි බලා ගන්න පුළුවන් යාළුවනේ තව මෙයාලට ලයිව් ෆුඩ් ෆීඩින් දෙන්න පුළුවන් ඔයාලට ගප්පි මොලි ඒ වගේ මාළුද මම නම් ඔයාලට ලයිව් ෆීඩින් අනුමත කරන්නේ මොකද යාළුවනේ දැන් අපි හිතමු දැන් ඔයාලගේ මොලි කෙනෙක් ඉතින් කියලා අපි හිතමු දැන් එයා මැරුණා එයාට මොකක් හරි ලෙඩක් ඇදිලා එයා මැරුණා දැන් එයාව දෙනවා ඒ ඔයාගේ අරවාන මාළුවට කන්න දැන් එයාගේ ලෙඩක් තියුණොත් මොකක් හරි අපේ අරවාන එක්කෙනාටත් බෝ වෙන්න පුළුවන් ඒකින්ද මම නම් ලයිව් ෆීඩින් අනුමත කරන්නේ තව සී ෆුඩ් දෙන්න පුළුවන් ශ්‍රීම් ඉස්සෝ නැත්තම් ওই බෝල්ලෝ කෙලවල් වගේ පොඩියට කපලා දෙන්න පුළුවන් මමත් දෙන්නේ ඒවා මම උදේට විතරයි ෆීඩ් කරන්නේ තාම පොඩි හින්දා තව චිකන් පොඩියට කපලා දෙන්න පුළුවන් ඔයාලට කියන්න ඕනේ යාළුවනේ ඔයාලගේ මාළුවා ලෙඩ නැතුව හදා ගන්න ඕන නම් කෑම ඔයාලගේ ෆුඩ් එක මාළුවට දෙන්න සති දෙකකට වතාවක්වත් ඔයාලට පුළුවන් නම් මාරු කරන්න මම නම් මාරු කර දෙන්නේ එහෙම තමයි යාළුවනේ ෆුඩ් නම් ඔයාලට ඇක්වේරියම් ෂොප් වල බලා ගන්න පුළුවන් මේ අරවාන මාළුන්ට වෙනම තියෙනවා අරවාන මාළුන්ට වෙනම ෆුඩ් ඊළඟට අපි කතා කරමු මෙයාලගේ සෙටප් එක ගැන හොඳින් වැඩුණු අරවාන මාළුවෙක්ට නම් ටැංක් සයිස් එක අඩුම තරමේ අඩි 6ක්වත් දෙන්න ඕනේ අඩි 6ක් අඩි 8ක් අතර ටැංක් එකක් දුන්නා නම් හොඳයි මම නම් අඩි 6ක් අඩි 8ක් වගේ තමයි දෙන්නේ තාම පොඩි මමත් අඩි 2කමාරක ටැංක් එක තමයි දාලා තියෙන්නේ අවුලක් නැහැ ඊළඟට pH අගය ගැන කතා කරොත් 6.5 අතර තමයි මෙයාලගේ pH අගය තියෙන්න ඕන උෂ්ණත්වය සෙල්සියස් අංශක 28ත් 30ත් අතර වගේ තමයි තව මෙයාලගේ ටැංක් එකට දාන සෙටප් එක හදාගන්න ඔයාලන්ට රිෆුඩ් දාන්න පුළුවන් ප්ලාන්ට්ස් දාන්න පුළුවන් හැබැයි යාළුවනේ රිෆුඩ් දානකොට මෙයාලන්ට තුවාල වෙන්නේ නැති රිෆුඩ් එකක් දැන් ඔයාලට පේන නැති යාළුවනේ මාත් පොඩි අතු කැල දෙකක් මම කලින් වීඩියෝ වලත් දාලා තියෙන්නේ මම ගාව තාම මේක විතර රිෆුඩ් එකකට තියෙන්නේ අපි රිෆුඩ් ගේමු ටැංක් සෙටප් ගොඩක් තියෙනවා අපේ හදාගන්න මේක විතරයි තියෙන්නේ මම ගල් නමුකුත් දාන්න ඇයලා මොකද කියලා නම් මාළුවගේ බඩ එහෙම තුවාල වෙන්න පුළුවන් මෙයාලා මොකද දැන් මෙයාලා මොන හරි දෙයක් හිතුවොත් ඒ දේ මෙයාලා කළම තමයි පස්ස බලන්නේ දැන් මගේ මේ අරවානත් අර අපේ ඔක්සිජන් එක තියෙනවනේ ඔක්සිජන් එක අස්සෙන් මේ රිංගල යනවා ඒක දැන් නම් බලාගෙන වෙන්නේ යාළුවනේ මම මේ ෆෑෂර් එක දාලා වීඩියෝ කරනවා මෙයාගේ ඇහැ නිකන් දීලිසෙන්නේ තව මෙයාලගේ ෆිල්ටරේෂන් එක ගැන කතා කරොත් කැනිස්ටර් ෆිල්ටර් එකක් දාන්න පුළුවන් ඔන්න සම්ප් ෆිල්ටර් එකක් හයි ක්වොලිටි පවර් ෆිල්ටර් එකක් දාන්න පුළුවන් මම නම් දාලා තියෙන්නේ බයෝ ෆිල්ටර් එකක් මම ඔයාලට වර්ගෙ පෙන්නන්න තව ලයිටින් ගැන කතා කරොත් මධ්‍යම අඩු ආලෝකයක් තමයි දෙන්න ඕන මෙයාලට චර ආලෝකයක් දෙන්න හොඳ නැහැ මොකද මෙයාලන්ට මම නම් ලයිට් එකක් තාම දාලා නැහැ මම නම් දාන්න හිතාගෙන නම් නැහැ තාම ලයිට් එකක් මම
මොකද මෙයාලගේ ඇස් පෙනීම දුර්වලතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒකින්ද ඔයාලගේ ලයිට් එක සැර වැඩි වුණොත් මාළුවා මැරෙන්නත් පුළුවන්. ඒකින්ද හොඳට හිතලා ලයිට් එකක් දාන්න. මම ඔයාලට පෙන්නන්නම් මගේ ෆිල්ටර් එකේ පෙට් බොක්ස් එක. හරි යාළුවනේ මෙන්න මේක තමයි මගේ ෆිල්ටර් එක. සබ්මර්සිබල් ෆිල්ටර් එකක්. මේකේ ඩබල් කැප් තියුණාට මම මගේ එකේ තියෙන්නේ 1 එක මේ තියෙන්නේ යාළුවනේ. මේකේ පින්නන්නම් තියෙන්නේ මෙන්න මේක තමයි මගේ එක. ඕක තමයි මිලිමීටර් 0.5 මිලිමීටර් එකක්. ඕක තමයි මෙන්න මේක තමයි මගේ ෆිල්ටර් එක. පොඩි මේක තියෙන්නේ යාළුවනේ. බලන්න මේ බයෝ එකේ ලොකු සයිස් එකට යනකම් මේ බලන්න මේ පොඩි එකේ ඉඳන් ලොකු සයිස් එකට යනකම් තියෙනවා. මම ගත්තේ පොඩි මේක මගේ ඇරවානා ෆිෂ් පොඩි හින්දා. හරි. එහෙනම් අපි ෆිල්ටර් එක ගැන කතා කරා. හරි. දැන් එහෙනම් අපි කතා කරමු ටැංක් එකේ ලයිට් එක ගැන අපි කතා කරා. ඊළඟට අපි කතා කරන්න යන්නේ හෙල්ත් එක ගැන. සෝරි යාළුවනේ ගිල පොඩ්ඩක් ඇදුනා. හෙල්ත් එක ගැන අපි කතා කරන්න යන්නේ. හෙල්ත් එක ගැන නම් මෙයාලන්ට ඔයාලා දාන්න ඕන අනිවාර්යයෙන්ම ඇන්ටි ක්ලෝරින් එකක් භාවිතා කරන්න ඕනේ යාළුවනේ. මොකද ඔයාලා ටැප් වතුර භාවිතා කරන කෙනම් ඔයාලගේ මාළු හදන්න ඇන්ටි ක්ලෝරින් අනිවාර්යයෙන්ම භාවිතා කරන්න ඕනේ. මමත් භාවිතා කරන මොනවද ටැප් වතුර නැත්නම් ක්ලෝරින් වතුර මම නම් කරන්නේ ලොකු භාජනයකට දාලා සතියක් විතර පල් වෙන්න තියලා ඇන්ටි ක්ලෝරිනුත් එක්ක මිශ්‍ර කරලා තමයි පැය භාගයකට විතර පස්සේ තමයි මාරු කරන්නේ. ඒකෙත් ටැංක් එක ඇන්ටි ක්ලෝරින් එක දාන්න ඕනේ යාළුවනේ. තව කියන්න ඕනේ ඔයාලගේ ටැංක් මොන මාළුවෙක් ගුණත් යාළුවනේ ටැංක් සුද්ධ කරනකොට 100% වතුර සුද්ධ කරනවා 150ක් තමයි සුද්ධ කරන්න ඕනේ. මොකද පල් වතුරත් එක්ක මිශ්‍ර වෙන්න ඕනේ හින්දා. මොකද pH එක එකපාර මාරුනොත් ඔයාලගේ මාළුවා මැරෙන්න පුළුවන්. අරවාන ගොඩක් අර නෝමල් මාළුන්ට වඩා සෙන්සිටිව් ගොඩක්ම සෙන්සිටිව් මාළුවෙක්. ඒකින්ද එකපාර මාරු කරන්න යන්න එපා යාළුවනේ. තමයි මෙයාලන්ට ඇක්වා බ්ලූ ප්‍රිවෙන්ෂන් බ්ලූ කියලා තියෙන්නේ. ඒක දානවා නම් හොඳයි. මාත් දාලා තියෙන්නේ පොඩි බින්දු දෙකක් තුනක් දැම්ම නම් ඇති. ටැංක් සයිස් එක අනුව තමයි ඒක තීරණය වෙන්නේ. හරි එහෙනම් අපි අන්තිමටම කතා කරන්නේ ඇග්ලිමේට් එක ගැන. ඇග්ලිමේට් එක ඔයාලට කවුරුවත් කියලා දෙන්නේ නැහැ. මම මගේ වීඩියෝ එකේ ඔයාලට කියලා දෙන්න යාළුවනේ. ඇග්ලිමේට් එකදී ඔයාලට දැන් ඔයාලා අරවන ෆිෂ් කෙනෙක් ගෙනාවේ කියන මොන මාළුවෙක් වුණත් ඇග්ලිමේට් එක මම කියලා දෙන්න. දැන් ඔයාලා මොන මාළුවෙක් ගෙනාවත් දැන් අපේ ටැංක් එකේ තියෙන උෂ්ණත්වයයි ඒ ටැංක් එකේ තියෙන උෂ්ණත්වයයි දෙක. ඒක හින්දා ඔයාලා මුලින්ම ටැංක් එකට ගෙනාවට පස්සේ විනාඩි 15ක් විතර ටැංක් එකේ පහ කරලා තියන්න උඩින් දාලා. ඊට පස්සේ සමනය වෙනවා ඔයාලගේ ටැංක් එකේ වතුර මේවකේ සමනය වෙනවා. එපාර තියන්නේ හිමිහිට ඔයාගේ ඉටිකොල බෑග් එක ඇරලා අපි හිතුව දැන් ඔයාගේ ඉටිකොල බෑග් එකේ පොඩි කප් එකකින් 3ක් තියුණා කියලා වතුර 3ක් තියෙනවා නම් ඔයාලා එක කප් එකක් අරන් දාන්න ඔයාලගේ ඉටිකොල බෑග් එකට. අරගෙන ඉවර වෙලා කප් එකක් දාගන්න. කප් එකක් දාගෙන ඉවර වෙලා විනාඩි 5ක් තියන්න. විනාඩි 5ක් තියලා ආයිමත් නැවතත් කට ඇරලා ආයිමත් වතුර කෝප්පයක් දාන්න. වතුර කප් එකක් දාලා ඉවරලා නැවතත් කටකට ගහලා තියලා ඔයාලගේ වතුර දාන්න ඉඩ තියෙනවා නම් තව කප් එකක් දාන්න. දානවා නම් සුදුසුයි කප් 3ක්. ඔයාලගේ වතුර එක ප්‍රමාණයත් එක්ක සංසන්දනය වෙන්න ඉඩ තියෙන විදියට දාගන්න. අඩුම තරමේ දෙකක්වත් දාන්න ඕනේ යාළුවනේ. ඔහොම අපි 3 පාරක් ඔහොම කරලා ඉවර වෙලා ඔයාලගේ මාළුව ඇරලා ඉටිකොල බෑග් එක ඇරලා හිමිහිට තියන්න. අපි මාළුව දාන්න හොඳ නෑ යාළුවනේ. මාළුවටම දැනිලා මාළුව පීනලා යනකම් ඉන්න ඕන. එන්න එහෙම ඇග්ලිමේට් එක කරගන්න යාළුවනේ. මේ විදියට ඔයාලා කරගන්න. මෙයාලට දානවන යාළුවනේ සෑන්ඩ් එකක් චර ගොඩක් ඩෙකොරේෂන් කරන්න යන්න එපා. මොකද ඔයාලගේ මාළුවා ඒ වස්සෙන් ගිහින් හිර වෙලා තුවාල වෙලා
ගොඩක් කරදර ඇති වෙන්න පුළුවන්. ඒකින්ද තවත් විශේෂ කරුණක් තමයි යාළුවනේ ඔයාලා මෙයාලව හදනවා නම් ටැංක් එක අනිවාර්යෙන්ම වහලා තමයි හදන්න ඕන. මොකද ටැංක් එක වහන්න නැතුව හැදුවොත් ඔයාගේ මාළුවා ටැංකේ බනියි. මොකද මෙයාලන්ට තවත් නමක් කියනවා සෝරි යාළුවනේ මෙයාලගේ නම් ටික මට කියන්න බැරි වුණා. මෙයාලන්ට ඇරවානා කියලාත් කියනවා ප්‍රධාන නම. ලකි ෆිෂ් කියලාත් කියනවා. මොකද ජපානය විශ්වාස කරනවා මෙයාලා ගෙදර හැදුවාම වාසනාව ලැබෙනවා කියලා. තව මෙයාලන්ට කියනවා වෝටර් මංකි කියලා. මොකද කියනවනම් මෙයාලන්ට අඩි 5ක් විතර උඩට පනින්න පුළුවන්. ඒ තරම් උඩ පැනීමේ හැකියාවක් තියෙනවා. පට්ටම නම්ශීලී මගේ මාළුවා නම් ගොඩක් ක්වොලිටි උඩ පැනලා තියෙනවා. මං උනා වහලා තියෙන්නේ. I think වීදුරේ වැදිලා මේ ආයමත් වැඩලා මම ටයිල් කැටයකින් තමයි වහලා තියෙන්නේ. ෆිල්ටර් එක ගත්තාට මම ෆිල්ටර් එක නතර කර තමයි දාන්නේ. මොකද මම ඔයාලට පෙන්නන්නම් දැන්. හරි යාළුවනේ අපි ෆිල්ටර් එක නතර කරා. මොකද මෙයාලගේ ෆිල්ටර් එක නතර කරාම නතර කරන්න ඔයාලා මාරුවට පැයක් දෙකක් විතර ෆිල්ටර් එක ඔෆ් කරලා තියන්න. මොකද කියනවනම් දැන් මේ දවස්වල කරන්ට් එක යන වැඩි යාළුවනේ. මගේ ගොඩක් කට්ටියන්ගේ යාළුවන්ගේ මාළු මැරලා තියුණා. මම නම් පම්ප් භාවිතා කරන්නේ නැහැ. ඒකින්ද මගේ නම් කිසිම මාළුවෙක් මැරෙන්නේ නැහැ. එයාලන්ට ස්වභාවික පරිසරය වගේ මම හදලා තියෙන්නේ. ඒක කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ වගේ වහලා තියන්න. හරි එහෙනම් යාළුවනේ අදට ওই ටික තමයි මම අරවාන මාළුව ගැන කතා කරන්නේ. මගේ සබ්ස්ක්‍රයිබර්ස් 100 පැන්න යාළුවනේ. සහාය දුන්නු සියලු දෙනාට බොහොම ස්තුතියි. තව අපි වීඩියෝ එකකින් හම්බ වෙමු. අදට ඉතින් ওই ටික තමයි ඉතින් කතා කරන්න තියෙන්නේ අරවානා ෆිෂ් ගැන. අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. තව අපි ගොඩක් තියෙනවා යාළුවනේ. මොන්ස්ටර් තව අපි මොන්ස්ටර් මාළු තව අපි ගොඩක් මොන්ස්ටර් මාළු ගේන්න ඉන්නේ යාළුවනේ. ඊට පස්සේ අපි තව ටැංක් සෙටප් එකක් ගාලා ලොකුවට අඩි 5ක විතර ටැංක් එකක් ගේනවා. මේ අඩි 2.5ක මෙයාට තව සති 3කින් විතර වඩ යනවා ටිකක් ලොකු වුණාම. තව කියන්න ඕනේ යාළුවනේ මෙයාගේ දිග අඟල් 12ක් විතර තමයි. දැන් මම මෙයාව ගෙනල්ලා දැන් මම 16 වෙනිදා සඳුදා ගෙනාවේ. දැන් අදට දවස් 5ක් වෙනවා. දැනටම අඟල් භාගයක් වර්ධනය වෙලා 12මාරක් විතර තියෙනවා යාළුවනේ. මම මනලා බැලුවා. ගොඩක්ම ඇක්ටිව් මාළුවෙක් මෙයා. කිසි දෙයක් උදයක් නැහැ. හොඳට ඉන්නවා. වරල් පොඩ්ඩක්වත් කැඩිලා නැහැ. දැක්කනේ යාළුවනේ කට ඇරියා. I think මම කට බැලුවා කිසි ලෙඩක් නැහැ. දෙයක් උදයක් නැහැ. හොඳට ඉන්නවා. ඉතින් අදට ওই ටික තමයි ඉතින් අරවාන මාළුව ගැන මම කතා කරන්නේ. අපි ගොඩක් තව මොස්ටර් මාළු ගේමු. ගේන්නත් තියෙනවා. ඔයාලට අවුරුද්දට ගොඩක් වීඩියෝ තියෙයි මම දාන්නම්. දැනට නම් ඉතින් මේ ටික විතරයි. එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්. මගේ හස්කි බෝ YouTube channel එක subscribe කරන්න, share කරන්න, ඔයාලගේ comment එක දාන්න. ඒ ටික තමයි ඉතින් කියන්න තියෙන්නේ. එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්. හැමෝටම goodbye.